Yo, what's up gang? ඔන්න ඉතින් අදත් සුදිම කෝණයකට සෙට් වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්න. So ඉතින් today අපි කරන්න යන්නේ තවත් Minecraft gameplay එකක්. ඉතින් දිගටම වීඩියෝ කියනවා සෙට් වෙලා ඉන්න. Here we go. So ඉතින් second day එක doing good. Okay. අපි අද කරන්න යන ටාස්ක් ටික තමයි ඒක මම පැත්තෙන් දාන්න. මෙන්න මේ විදිහට අද කරන්න යන ටාස්ක් ටික තමයි අපේ ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරගන්න ඩර්ට් ටිකක් හොයාගන්න ඕන. ඊට පස්සේ ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරගන්න ඕන. ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරලා අපේ ඒ කියන්නේ වීඩියෝ එකේ වැදගත්ම කොටස ගේ හදන එකටත් ෆවුන්ඩේෂන් එක දාන්න අද මම බලාපොරොත්තු වෙනවා. So මුලින්ම කියලා තියන්න වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. So මම මුලින්ම පටන් ගන්නම් ඩර්ට් ටිකක් මයින් කරගන්න ටිකෙන්. So අපි සොඳුරු ඉන වහන හදන්න යන්නේ මම මෙතන. ඒක කිසිම චේන්ජ් එකක් වෙන්නේ නැහැ. අපි හිමීට වැඩේ ටික පටන් ගමු. So ඉතින් මට මුලින්ම ඕන වෙනවා හොඳ ආයුධ ටිකක්. මම මෙතන ඉස්සරහා තියෙන ස්ටෝන් ටිකත් මයින් කරගන්න. ඊට පස්සේ අපි ස්ටෝන් එජ් එකට බයිමු. ස්ටෝන් එජ් එකට බැනලා ඉවරලා අපි පට ගාලා ඩර්ට් ටිකක් මයින් කරගෙන අපි ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරගමු. So අපි යමු වැඩේට. මේ විදිහට මම පිකැක්ස් එක ගන්නවා. මේ ටික මයින් කරගන්න. උද්‍යෝගයෙන් වැඩ කරනවා. හොඳයි. මට ඇඩ්වාන්ස්මන්ට් එක හම්බුණා. ස්ටෝන් එජ්. මොන හරි හම්බුණා. රෙසිපීස් ටික අප්ඩේට් වෙන්න දෙනවා හරි. ඕකේ. අපිට කෝල් මදි. කෝල් නෙමෙයි කොබල්ස්ටෝන්. පට ගන්න මම මේ ටික මේකට ගන්න. එනම් ස්ටෝන් නෙවෙයි. ග්‍රැවල් හරි මොන හරි. ග්‍රැවල් තමයි. ඕකේ. දැනට තියෙන කොබල්ස්ටෝන් 18ක්. 30ක් විතර තිබ්බනම් ඇති කියලා මට හිතෙනවා. 25ක් ඇති. ඕකේ 26ක් ඇති. අපි ඉහළ පට ගාලා අපි ස්ටෝන් වෙපන්ස් වලට අප්ග්‍රේඩ් දෙමු. ඕකේ ස්ටෝන් වෙපන්ස් මුලින්ම හදාගන්නම් ස්ටෝන් සෝඩ් එක. ඊපස්සේ සෝඩ් එක මම මෙහෙම දාගන්නම්. පිකැක්ස් එක මම මෙහෙම දාගන්නම්. අයන් ස්ටෝන් X එකක් දාගන්නම් මම මේ විදිහට. ඕ එකක් නම් දැම්ම අපිට ඕන එකක් නැහැ. ඒක හදාගන්න ඕනේ නැහැ. ෂවල් අඩුව ගන්න දෙකක්වත් නෙවෙයි තුනක්වත් දෙකක් තමයි ගන්න පුළුවන් මට උපරිම ගන්න. මේ විදිහට දැනට තියෙන ඉන්වෙන්ටරි එක අනුව කමෙන්ට් නැහැ අපිට ෂවල් දෙකක් ඇති මේ මං හිතන විදිහට. අපි වැඩි මයින් කරන්න යන්නේ නැහැ. මම පට ගාලා මේ ටික ඕගනයිස් කරගන්න. සෝඩ් එක ඊට පස්සේ X එක ඊට පස්සේ මේක ඊට පස්සේ ෂවල් එක මම දාගන්න. ඊට පස්සේ බ්ලොක්ස් ටික මම මෙතන මේ විදිහට තියාගන්නම්. කෑම්. ඔය ඉතින් කෑම අපිට දැන් ලොකු ප්‍රශ්නයක් මෙතනදී. කෑම හදාගන්නත් ඕන. මම මේ ටික වුඩ් ප්ලෑන්ක් කරන් ඉන්න පට ගාලා. ඕකේ. මේ විදිහට මම වුඩ් ප්ලෑන්ක් ටික හදාගන්නම්. 64 ස්ටැක් එකක් තියෙනවා. ඊටු ටිකත් හදාගමු මේ විදිහට. හරි. තව 64 ස්ටැක් එකක් තියෙනවා. මම හිතන්නේ අද නම් ස්ටැක් වලින් පිරෙයි වගේ. මගේ ඉන්වෙන්ටරි එක. හරි. තව 64 ස්ටැක් එකක් තියෙනවා. අවුලක් නැහැ. මම පෙදේ වයින්ට දාගෙන ඉන්න. කුකුල් මරුව අමාරුව තියෙන්නේ. මෙන්න මේ කට්ටියගේ ෆෙදර්ස් එකතු කරන එක තමයි. ෆෙදර්ස් එකතු කරන්න ගියාම මටත් මල එපා වෙනවා. ඔයාලටත් එහෙම සීන් එකක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඕකේ. මම මේක දාගන්නම් කැම ටික මෙතනට. මම හිතන්නේ මට ඇපල් ටිකක් ඕන වෙයි. දැන් තියෙන තත්ත්වෙත් එක්ක හංගවාගේ නම් මම පොඩි ගන්න නැහැ. හරි. අපි හංගවාගේ ෆුල් කරගත්තා මේ විදිහට. මොකක්ද ඒ හම්බුනේ? කමක් නැහැ. හරි. අපි යමු දැන් ඩර්ට් ටික මයින් කරන් එන්න. හරි ඉන්නේ අපේ අයන් ගොල්ලෝ. මම කලින් වීඩියෝ එකේ කිව්වා ඒක බලන්න නැත්නම් ඒක බලන්න. කලින් වීඩියෝ එකේ මට පොඩ්ඩක් සස් වුණා. අපේ අයන් ගොල්ලම් නැති එක. කොහොම හරි අයන් ගොල්ලම් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යමු ඩර්ට් ටික මයින් කරන් එන්න. ඕකේ. මම ඩර්ට් එකක් මයින් කරගන්න කොහාටද යන්නේ?
හරි මෙතනින් මම මයින් කරගන්න පටන් ගන්නම් මෙතන මයින් කරන්න ගත්තොත් ගයිස් කැත වෙනවා ඒක නිසා පොඩක් උඩ හරියට යන්න යාරේ තියෙන්න ඕන ඩර්ට් තියෙන්න එපා ඕන වර්ල්ඩ් එක ඩර්ට් තියෙන්න බෑ ඕකේ මම විලේජ් එකෙන් වැඩි ඈතට යන්න කැමති නැහැ මොකද ගයිස් මට අතරමං වෙනවා කියන්නේ මට සමහර කියන්නේ මම මයින්ක්‍රාෆ්ට් කලින් ප්ලේ කරලා තියෙද්දි මට මගේ බේස් ඕනටත් වඩා නැති වෙලා තියෙනවා ඒ නිසා මම මේකෙත් try කරලා බලන්නම් විලේජ් එකෙන් වැඩි දුරකට යන්නේ නැතුව ඉන්න ඕකේ මේ තින් අපි හොයපුවා තමයි අපි පට ගාලා මෙතන මයින් කරන්න පටන් ගමු ලෑන්ඩ් එක මම කලින් හිතුවේ ගයිස් වුඩ් වලින් එක්ස්පෑන්ඩ් කරගන්න වුඩ් වලින් එක්ස්පෑන්ඩ් කරන එක වැඩි හරියන්නේ මම හිතන් ඉන්නේ මේවෙන් එක්ස්පෑන්ඩ් කරලා ඉවර වෙලා පස්සේ වුඩ් වලින් ෆවුන්ඩේෂන් එක දාලා වුඩ් වලින් හදාගන්න කොබල් ස්ටෝන් නම් මම ගාව නැත්නම් කරේ මම කොබල් ස්ටෝන් වලට ආස නැහැ විතර කිව්වම දැන් මට නිකන් හරි අවුලක් වගේ තියෙනවා ඕකේ මම කිව්වා සර්ප්‍රයිස් ටික තාම එන ගමන් ඒකටත් සූදානම් වෙලා ඉන්න ඔයාලා තාම WhatsApp channel එකට join වෙලා නැත්නම් join වෙන්න ඕකේ හැම වෙලේම වීඩියෝ එකක් දානවා ඒක මට කලින් කියන්න අමතකුණා මම මේ මයින් කරන ගමන් තව channel එකේ විස්තර කියන්නම් channel එකෙන් වැඩි විස්තර කියන්නේ නැහැ මොනවා ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කරගෙන යන්න වීඩියෝස් වල අඩුපාඩු ඒවත් පහලින් කමෙන්ට් කරන් යන්න මම ඒකට පුළුවන් විදියට ඉස්සෙන් ගේන බලන්න ඕකේ මම විදියට මයින් කරේ කවන්නේ වැඩි පේන ගන්නෑ ආනේ ස්ටැක් දෙකක් තියෙනවා බෑවිගෙන එනවා අපි ෆට ගාලා යමු අපි බේස් එකට මොබ්ලා මෙතනින් ස්පෝන් වුණොත් මහා දෙයක් වෙනවා ඒක නිසා අපි බේස් එකට යමු ඕකේ මං හිතන්නේ මේ ගෙවිගෙන යන්නේ පස්වෙනි දවසේ ඕකේ අපි රැන්ඩම්ලි වැටික් කරගෙන යමු කිසි හදිසියක් නැහැ අද ගේ හදා ගන්නත් බැරි වුණොත් ඊළඟ දවසේ හරි අපි ගේ හදා ගන්න බලමු ඕකේ තවත් දවසක් මේ විදිහට නිමාව වෙනවා අපි දැන් ඉන්නේ තවත් brand new day එකක ඉතින් මේ තමයි day 6 ඕකේ අපි යමු ආයි ඉතින් guys අපි මං හිතන්නේ මම මෙතනටම ආපු එකේ මේ මොකද්ද මම අලුත් මෙතලා කරත් දැන් කවන්නේ කොහොමරි මට ආහාරයක් මට ඒ මොනවාක්වත් හදන්න බැරිද මොකද හදන්න බෑ වගේ recipes unlock වුණා කිව්වා ඒක මොකද හදන්න බෑ කවන්නේ මම මේක දෙය අපි කාලා දාමු හි ආලක් නෑ ඕකේ අපි ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන වැඩේට බහිමු හරි මෙතනින් පටන් ගන්නම් මම ටෙස්ට් කරන්න ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරනවා කිව්වම තව මතක් වුණේ ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන මාර වෙලාවක් යනවා හරිද ඒ නිසා මම මේ ටික ස්කිප් කරන්න මම කැමති නැහැ ඔයාලා කම්මැලි කරන්න ඒ නිසා මේක මම පටගාලි එක්ස්පෑන්ඩ් කරගෙන ඔයාලව හම්බ වෙන්න alright guys ඉතින් මම මෙන්න මේ විදිහට outline එක ගහගත්තා මම land එක expand කරන්න යන විදිහ land එක expand කරන්නත් ඕන දැන් නම් මාරම කම්මැලි මට මේ outline එක ගහපු ඩිංගට කොහොම හරි for the people ඒක නිසා මම වැඩ ටික පට ගාලා කරගෙන යන්නම් ඔයාලා එතකන් බලාගෙන ඉන්න
So guys මගේ ඩර්ට් ඉවරයි. ඉතින් තව ඩර්ට් ටිකක් මම මයින් කරගන්න යන්නත් ඕන. මල එපා වෙලා තියෙන දැන් මේ වෙද්දි මම දැනට ලෑන්ඩ් එකේ චුට්ටක් මම හිතන්නේ 125ක් විතර කම්ප්ලීට් කරලා ඉවරයි. දවසක් රැ වෙගෙන එන්නේ. පටකාලා කම්ප්ලීට් කරගන්නත් ඕන. එපාත් වෙලා තියෙන්නේ. කොහොම හරි for the people. එච්චරයි මට කියන්න තියෙන්නේ. අපි අර ටික පටකාලා කරගෙන යමු. හරි ඉතින් අපි ආයෙ ඕල් ටාස්ක් එකකටම බහිනවා. ඒ තමයි ඉතින් ඩර්ට් මයින් කරන් එන එක. ඩර්ට් මයින් කරගන්න කලින් මම විතර පල්ලා මේව ටික ඕගනයිස් කරන් ඉන්න. ඔයාලට මතක ඇති මගේ ෂවල් එක කරනවා. මම දැන් අනිත් ෂවල් එකක් දාගත්තා. මම තව ෂවල් එකක් හදාගන්න. ෂවල් එකකට එකක් මදි වෙයි. දෙක තුනක්ම හදාගන්න. මේ විදිහට මට පුළුවන් තරම මම හදාගන්නවා. එක සැරයකට එකයි ගන්න පුළුවන්. ඒකත් අමතක වෙනවා තා පොඩ්ඩේ. සිස්ටම් එකක් හදාගන්නත් ඕන මගේ බඩු ටික ස්ටෝර් කරගන්න. කොහොම හරි අපි යමු මයින් කරන වැඩේ. එපා වෙනම වැඩක් තමයි ඉතින් මේ ඩර්ට් මයින් කරන්න, ලෑන්ඩ් එක්ස්පෑන්ඩ් කරන්න යන වැඩේ. මට ඇත්තටම උමනාවක් තිබ්බේ නෑ ලෑන්ඩ් එකක් එක්ස්පෑන්ඩ් කරන්න. ඒත් මං අර ඕෂන් විව් එකට ආස නිසා එතන ලෑන්ඩ් එකක් තිබ්බෙත් නැති නිසා මං එතන එක්ස්පෑන්ඩ් කරන්න හිතුවා. කොහොම හරි අපි යමු කලින් ගිය පොට් එකටම මයින් කරන්න ඩර්ට් ටිකක්. ඕකේ ඉතින් තමයි එතන මෙතනින් තමයි ගියේ. චූටි FPS ගෲප් එකක් යනවා කියලා මට තේරෙනවා. එක්ක මොබ්ලා ඇති නැත්නම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔයාලා මෙතන තමයි අපි මයින් කරේ. හරි මෙතනින්ම පටන් ගමු. ෂවල් හතරම ඉවර කරන නිසා මම යන්නේ. හරි අපි එක ලයින් එකක් කරනවා. ඕකේ දැන් සම්පූර්ණව එක ලයින් එක අපි මයින් කරගත්තා. මම 64 ස්ටැක් එකකුයි තව බ්ලොක්ස් තමයි තියෙන වෙනවා. ඕකේ තව ෂවල් එකක් ඉවරයි. හිම් පිටිම ෂවල් තුනක්ම තියෙනවා. තව ලයින් එකක් ඉවරයි. ලයින් එකකට එක ගානේ වගේ ෂවල් තියෙනවා. ඉතින් මෙතන පාවිනා අනෝමලි එකක් වගේ. හරි මම නැගෙන හැම්බෙලෙම කියනවා වලට කියලා පාවිලා ඇති. ඉස්සරහට සර්ප්‍රයිසස් ගොඩක් තියෙනවා. මම කිව්වා වීඩියෝ එක මැදදී ඉඟිදෙනවා කියලා. හොර සීරීස් එකේ මම කරන්න යනවා. මුල් මං 100ක් 200ක් විතර එක සයි වෙන්න තමයි යන්නේ. ඔයාලා පුළුවන් නම් ගෙස් කරන්න මොකද්ද මොඩ් පැක් එක කියලා. අන්න ඕක තමයි වීඩියෝ එකේ එංගියේ. ඕකේ මං හිතන්නේ මම අතනත් හරියටම කලෙක්ට් කරගත්තේ නැහැ. සමහර මිස් වෙච්ච බ්ලොග් ඇති මම පික් කරගත්තේ නැති එතන තිබිලා. මෙතනත් ඉන්න කෙනෙක් හරි එයත් එක සැරේයි. හරි එයත් ඉවරයි. නරෙන්නකො පවුනෝදිව. හරි එයත් ඉවරයි. මට නම් දැන් මටන් තියෙනවනේ ඇවින්නත් එක්ක. මටන් විතරම තිබිලා මදි. මට පෝක් ඒවත් ඕන. හැමදේම ඕන. ඒක තමයි මං කියන්න හදන මේ මං එන්න හදන පොයින්ට් එක. හරි. හිමීට බහගමු. හෙල්ත් එක බස්ස ගන්න ඕනේ නෑනේ. හරි මං හිතන්නේ මේ බ්ලොක්ස් ඇති මට අද දවස් ඉවර වෙගෙන ඉන්නේ. ෂවල් දෙකක් තව එහෙම් පිටිම තියෙනවා. ඔය ටික ඉවර වෙනකොට බ්ලොක්ස් ටික මයින් කරගන්නත් ඕන. ඕකේ මම යන්න පටගාලා බේස් එකට. රැ වුණොත් නැත්තම් හවසක් වෙනවා. ඒ නිසා මම යන්න පටගාලා මගේ බේස් එකට.
බලමු අපි විලේජර්ස් ලගේ චෙස්ට් වල මොනවා හරි තියනවා කියලා. එහෙම වුණොත් මට ඒක ලොකු උදව්වක් වෙයි. මොකද මගේ හංග බායක බැහැගෙන එනවා ඉක්මනට. මේ විලේජ් එකේ නිකන් හරි ඇනෝමලි වැඩි වගේ. හරි අමුතුයි. මොකක් හරි සීන් එකක් තියෙනවා මේ විලේජ් එකේ. මට ඒක ආපු වෙලේ ඉඳන් තේරුණා. ඕකේ. මම යනවා. හරි බේස් එකට අන්න අතන තියෙනවා බේස් එක. බේස් එක ලයිට් අප් කරගන්නත් ඕන. අපි තුන්වෙනි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා මම මයිනින් වැඩ වලට යන්න. ඒ කියන්නේ කෝල් ඒවා මයින් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දිගටම සුසීමත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මං ඉල්ලනවා. තවත් බ්‍රෑන්ඩ් නිව් ඩේ එකක්. මං හිතන්නේ මේ ඩේ 7 වෙන්න ඕන. නෑ ඩේ 8 කොහොම හරි අපි අද ආයෙමු ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන වැඩේ කරගෙන යන්න. මම මේ විදිහට ඕගනයිස් කරගමු. අපි චුට්ටක් ඩර්ට් බ්ලොක් ටික විතරක් අපි මෙතන තියාගමු. වෙන ඒවා ඕන නැති වෙයි. කෑමත් ඕන. මම ෆර්නස් එකකුත් හදා ගන්නම්. කෝල් නම් දැම්ම නෑ. කෝල් ටිකක් ගන්න. කොහොමරි ට්‍රැක පැනලා ඉන්නේ දැන්. මේ අවස්ථාව වෙනකොට සිස්ටම් එකක් හදාගමු අපි. ෆර්නස් එකක් හදා ගන්නත් ඕන. හරි ෆර්නස් එකක් හදාගන්න විතරයි මගේ ගාව බ්ලොක් තිබ්බේ. චෙස්ට් දෙකක් හදාගමු. තව චෙස්ට් එකක් ගමු අපි. ඕකේ චෙස්ට් දෙක මම මේ විදිහට මෙතනින් ප්ලේස් කරගන්න. චෙස්ට් දෙක ගමු මේ විදිහට අපි අතට. ඕකේ ඒක වෙන පැත්තට ප්ලේස් මම හිතුවා ඔහම වෙයි කියලා. හරි අපිට දැන් තියනවා ලාජ් චෙස්ට් එක. අපි මේක තමයි දැන් සීරම අඩු ස්ටෝර් කරන්න යන්නේ. හරි අපි දැනට මේ ටික කාලා ඉමු. මේ ටික ඇති වෙයි අපිට කන්න. ඕකේ දකින්න මම එන්ටර් නම් as I expected අපිට මේ ටික ඇති වුණා කාලා ඉවර කරන්න. කොහොම හරි අපි යමු ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන වැඩේට. අර ටික කුක් වෙනකම් අපි මෙතන ලෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරගමු. මම මේ ටික ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම් බෝස්. මොකද නැත්තම් ඔයාලට කම්මැලි හිතෙන නිසා මම මේ ටික ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම්. ඕකේ ඔන්න ඉතින් තියෙනවා අපේ ෆයිනල් ටච් එක. මෙන්න මේ විදිහට තමයි අපේ ලෑන්ඩ් එක පේන්නේ දැන්. සෝ ඒ ටාස්ක් එකත් මේ විදිහට ඉවර වුණා. අපිට මං හිතන විදිහට දැන් වෙලාව මදි මං හිතන්නේ අපේ ගේ ෆවුන්ඩේෂන් එක දාන වැඩේ කරන්න. ඉතින් අදත් අපි ගොඩක් වැඩ කරා. ලෑන්ඩ් එක නම් ලස්සනටම තියෙනවා. මට හිතුණොත් මං ඕෆ් ද කැම් මේ ටික තව පොඩ්ඩක් ලොකු කරනවා. යන්නේ තව රෝස් 4-5කින් විතර තව ලොකු කරනවා. මොකද මගේ ගේ පොඩි වෙනකන් නෑ. ඉතින් එලෙස මෙලෙස කෙලෙස මේ නිමාටපත් වෙන්නේ අපේ Minecraft Survival Series එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු right. so ඉතින් එතකන් stay tuned. BS